සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මధు සිනමැක්ස් මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ 2025 වසරේ නිකුත් වන වෙනස්ම විදිහකට නිර්මාණය වන ලස්සන තමිල් මූවී එකක්. මේකේ නම තමයි මහසෙන්හා. මේ වෙනකොට 6.7ක IMDb අගයක් දිනාගත්ත මේ මූවී එක කුරංගනී කියන කඳුයායේ গুপ্ত අභිරහසක් වටා ගෙතන කුතුහලෙ පිරුණු හරි අපූර්ව නිර්මාණයක්. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මූවී එක බලන්න. ඔන්න ඉතින් කතාව පටන් ගද්දිම අපිට පෙන්නන්නේ කැලෑවක් මැදින් ගලා යන ගඟක් මැද නාන ගමන් ඉන්න ලස්සන ගෑන් ළමෙක්. ඉතින් කොහොම ඉන්නකොට මෙයාව දැකලා නාඹර වයසේ ඉන්න කොළු ගෙඩේ එයා ගාවට එනවා. ඇවිල්ලා එයාව කතාවට අල්ලගන්න තමයි හදන්නේ. මගේ නම සෙන්ගුට්ටුවන් කියලා හඳුන්වලා දෙනවා. ඒත් ඉතින් මේ කොල්ලා අහන කිසිම දෙයකට කෙල්ල උත්තරයක් නම් දෙන්නේ නැහැ. පස්සේ සෙන්ගුට්ටුවන් ආපහු හැරිලා යන්න තමයි ගියේ. ඒත් එක්කම කෙල්ල සෙන්ගුට්ටුවන් කියලා කතා කරනවා. මගේ නම ගංගා කියලා හඳුන්වලා දෙනවා. ඉතින් මේ ගංගා සෙන්ගුට්ටුවන් කියලා කතා කරපු නිසා සෙන්ගුට්ටුවන් ගොඩාක් සතුටු වෙනවා. ඔහොම යන්ති දෙන්නගේ මිහිතෙන් දෙන්නට දෙන්නා ගැන කැමැත්තක් ඇති වෙනවා කියලා අපිට තේරෙනවා. මේ විදිහට දවස් ගාණක් ගිවිලා යද්දී දෙන්නට දෙන්න හැමදෙනෙම ආදරය කරන්න පටන් ගන්නවා. හැබැයි මේ සතුට වැඩි දවසක් නම් තිබුණේ නැහැ. දෙන්නත් එක්ක තනියම ඉන්න වෙලාවක නොහිතපු විදිහට ගංගාගේ අම්මා එතනට එනවා. අම්මා මේක දැකලා ගංගා ළඟට ඇවිත් ගංගාට මෙහෙම කියනවා. එයාලා අපිට ඩ්‍රෝයි වුණා. ඔයාගේ තාත්තා මල්ල දැම්මා. මෙහෙම කියලා ගංගාව අතින් දැන් එකයි යනවා. ඉතින් ඔන්න එයාලගේ ආදර කතාව පටන් ගන්නත් කලින් එතනින්ම කඩාගෙන වැටෙනවා. ඒ ආදරයම වෛරයක් බවටත් පත් වෙනවා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ කවුද මිනිස්සෙක් රෑ වෙලා මොකද දෙයක් වෙද්දකින් වහගෙන බයෙන් නරන්න යන විදිය. වැඩිදුරක් යන කලින් එයාට පිරිසක් පහර දෙනවා. ඊට පස්සේ එතනට එන්නේ වෙන කවුරුත් නෙවෙයි ගංගා හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ එයාගේ තාත්තගේ මිනි මරුවා කියලා. මාව මරන්න එපා. මම මැරුවේ නෑ. මේක වැරදි වැටහීමක් කියන්නේ දෙපාරක් හිතන්න නැතුව මෙයාට කොටලා දාලා අර වහගෙන යන්න ආපු දේ අතට අරන් යනවා. දැන් අපි එක දෙයක් හරියටම දන්නවා. මේ මල්ල දැම්ම මනුස්සයා වෙන කවුරුත් නෙවෙයි සෙන්ගුට්ටුවන්ගේ තාත්තා කියලා. මම ඊට පස්සේ ලේසියට සෙන්ගුට්ටුවන්ට සෙන්ගු කියලා කියන්නම්. දැන් අපිට පෙන්නනවා මොකද්ද මේ වහගෙන අරගෙන ගියේ කියලා. ඔව් ඒක තමයි යාලීශ්වර දේව ප්‍රතිමාව. මොකද මේ යාලීශ්වර දේව ප්‍රතිමාව කියන්නේ ප්‍රශ්නාර්ථයක තියාගෙන අපි යමු කතාවේ ඉස්සරහට. ගංගාගේ කට්ටිය දේව ප්‍රතිමාව අරන් ගියට පස්සේ සෙන්ගු ආපහු දේව ප්‍රතිමාව අතේ තියන් තාත්තා ළඟට එනවා. ඒවිත් කියන්නේ සේනා දේව ප්‍රතිමාව අරන් යන්න නොදී බේරගත්ත කියලා. සෙන්ගු එනවත් එක්කම දකිනවා තාත්තා ලේ ගොඩක් මැද වැටිලා ඉන්නවා. ඒක නාලවත් එක්කම තාත්තා කියන්නේ මිනිමෙරු කීයක් වුණත් දේව ප්‍රතිමාව නම් ගමෙන් පිටට යන්න දෙන්න එපා කියලා. ඒ එක්කම තාත්තා එතනම අවසන් හුස්ම හෙලනවා. කවුද මේ දේව ප්‍රතිමාව බේරගත්ත සෙන්ගු කියපු සේනා? මෙතනින් එහාට කතාවේ මොනවා වෙයිද? මම කතාව තව ටිකක් පැහැදිලි කරන්නම්. යාලි කියලා කන්දක් තියෙනවා. මේ කන්ද උඩ දේවාලයක් තියෙනවා. ඉතින් මේ දේවාලේ අවුරුදු 3000ක් පෙරණි දේව ප්‍රතිමාවක් තියෙනවා. මේ ප්‍රතිමාව තමයි යාලීශ්වර දේව ප්‍රතිමාව. කඳ මුදුනේ ජීවත් වෙන අය කුරංගනී කියලා, කඳ පාමුල ජීවත් වෙන අය අඩිවාරම් කියලා හඳුන්වනවා. මේ දෙගොල්ලන් අතරේ ගැටුම් පටන් ගන්නේ යාලීශ්වර දේව ප්‍රතිමාවින්ද. සෙන්ගු ගංගා ආදර කතාව ඉවර වුණාත් එක්කම කුරංගනී ගමේ නායකත්වය සෙන්ගුට හම්බෙනවා. අඩිවාරම් නායකත්වය ලැබෙන්නේ ගංගාට. සෙන්ගු බොම්බිව කසාද බඳිනවා. ගංගා ඉදුම්බන්ව කසාද බඳිනවා. වර්තමානයේ යාලීශ්වර දේව ප්‍රතිමාව බලාගන්නේ සෙන්ගුලාගේ ගමේ කට්ටිය. ඔන්න දැන් අපිට තේරෙනවා යාලීශ්වර දේව ප්‍රතිමාව කියන්නේ මොකක්ද කියලා. ඉතින් අවුරුද්දකට සැරයක් එන චිත්‍රා පොය දවසේ මේ කුරංගනී ගම්වාසී යාලීශ්වර දේව ප්‍රතිමාව උදෙසා චාරිත්‍ර කරලා තමන්ගේ භක්තිය ප්‍රකාශ කරනවා. අඩිවාරම් ගම්වාසී ජීවිත බිලිදෙන චාරිත්‍රය දිගටම කරගෙන යනවා. මේ නිසා කුරංගනී සහ එයාවට ගම්මානවල පිරිස අඩිවාරම් අයට තමන්ගේ ගම්වලට ලං වෙන්නවත් දුන්නේ නැහැ. ඔන්න මෙතනින් එහාට අපි බලන්න යන්නේ කතාවේ වර්තමානයට. කොල්ලෙක් කැලේ මැදින් නැවිතන් යනකොට අඩිවාරම් පිරිසකට අහු වෙනවා. ඊට පස්සේ ගංගාගේ සැමියා ඉදුම්බන් ඒ කොල්ලට කියනවා සෙන්ගුට ඉදුම්බන් ඇවිල්ලා ඉන්නවා කියලා කියන්න කියලා. ඉතින් මේ කොල්ලා එතනින් දුවගෙන තමන්ගේ ගමට යනවා. අතිතාවයෙන් දුවගෙන එන කොල්ලව දකින ගමේ කට්ටිය එයා ළඟට දුවගෙන එනවා. අඩිවාරම් කට්ටිය ගම ළඟට ඇවිත් කියලා කියනවා. කලබල වුණ ගමේ මිනිස්සු තමගේ ආයුධ අරන් අඩිවාරම් කට්ටිය ඉන්න
ගමේ මායිම ළඟට යනවා. මේ අතර සෙංගුගේ බිරිඳ බොම්මිද ඉන්නවා. හිඩුම්බන් සෙංගුගේ දුව වුණ අල්ලිව අල්ලගෙන ඇවිත් බොම්මි ඉස්සරහට ගේනවා. ඒ අරන් ඇවිත් පිහියක් අල්ලිගේ බෙල්ලට තියලා යාලේශ්වර දේව ප්‍රතිමාව ගෙනත් දෙන්න කියනවා. ඒ එක්කම එතනට එන්නේ සෙංගු එන්නේ ඇටකේ පිටේ. හිඩුම්බන්ගේ ඉස්සරහට එන සෙංගු කියන්නේ පිරිමියෙක් නම් මගේ දුවව අතෑරලා මාත් එක්ක සටන් කරන්න කියලා. එතකොටම ඉඩුම්බන් අල්ලිව අතෑරලා සෙංගුත් එක්ක සටන් කරනවා. සෙංගු ඉඩුම්බන්ව මරන්න හැදුවත් මරන්නේ නැතුව ඒ ආපු හැමෝම තමන්ගේ ගමට එක්කන් ගිහින් හිර කරන්න හදනවා. ඒ යන අතරතුරේ මෙයාලට හම්බෙන්නේ වන සංරක්ෂණ නිලධාරියෙක් වුණ ප්‍රතාප්වයි. මේ නිලධාරියා ප්‍රශ්නේ විසඳන්නම් කියලා ඉඩුම්බන් ලවත් ආරින්න කියනවා. ආයෙත් මේ විදිහට ආවොත් මරලා දානවා කියලා සෙංගු තර්ජනය කරන ගමත් ඉඩුම්බන්ව අත්හරිනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ කුරංගනී ගමේ අය චිත්‍රා පොය දවසේ තියන්න සූදානම් වෙන යාලි උත්සවයට සූදානම් වෙන විදියයි. මේ අතරේ ටික දෙනෙක් සෙංගුට කියන්නේ ගංගාගේ කට්ටිය ප්‍රතිමාව ගන්න උත්සවය වෙලාවේදී ප්‍රශ්න ඇති කරයි කියලා. මේ වෙලාවේ බොම්මි කියන්නේ දෙවියන් ඉන්නේ අපි ළඟ. ඒ නිසා කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. මේ අතරතුර පෙන්වන්නේ ගංගාගේ පිරිස බිලි පූජාවට සූදානම් වෙන විදිහ. බිලි වෙන කෙනා සෙංගුගේ නම කියලා කෑ ගහනවත් එක්කම ඉඩුම්බන් එයාගේ බෙල්ල කපලා දානවා. මෙතනදි පෙන්නන විදිහට ඒ බෙල්ලට අහුණු කෙනාව ගංගලාට ගෙනත් දීලා තියෙන්නේ ප්‍රතිමොකද එයාටත් ඕනි වෙලා තියෙන්නේ ගංගලාට බොරු කියලා කොහොම හරි යාලේශ්වර ප්‍රතිමාව එයාගේ අතට ගන්න. ඒකට එයාලව නම්ම ගන්න පුළුවන් හොඳම විදිහ මේ බිලි පූජා තියන්න බිල්ල කොයලා දෙන එක කියලායි ප්‍රතාප් හිතන්නේ. ඉතින් ඇයි මේ ප්‍රතාප්ට මේ දේව ප්‍රතිමාව අපි ඉස්සරහට බලමු ප්‍රතාප් මොකද්ද කරන්න හදන්නේ කියලා. ඊට පස්සේ අපි වැරන්න යන්නේ නගරයක තියෙන කොලෙජ් එකකටයි. ඒ කොලෙජ් එකේ කාමරාජ් කියන මහාචාර්යවරයා කොලෙජ් එකේ ප්‍රධානියාගෙන් කඳතරණය කරන්න යන්න අවසර ඉල්ලනවා. ප්‍රධානියා ඒකට එකඟ වෙලා ඒකට තෝරගත්ත ළමයි ටිකකගේ නම් ලයිස්තුව කාමරාජ්ට දෙනවා. මෙතනදී මෙයාලා තරණය කිරීමට තෝරගන්නේ යාලිකන්දයි. මේ එක්කම අපිට පෙන්වන්නේ යාලිකන්දේ තියෙන කෝවිලයි. ඒ කෝවිලේ සාමිවරයෙක් ඉන්නවා පෙන්නනවා. ඒ සාමිවරයා ඇස් දෙක පියාගෙන එයාගේ ඉස්සරහා ඉන්න කෙනාගේ අනාගතය ගැන ඇත්තම කියනවා කියලා කෝවිලට ආපු කෙනෙක් අල්ලිට කියනවා. ඉතින් මේ අල්ලි එයාගේ අනාගතය ගැන දැනගන්න ආසාවෙන් සාමිතුමාගේ ඉස්සරහට යනවා. ඒ ගිහින් සාමිතුමාට කතා කළත් සාමිතුමා අල්ලි එක්ක එයාගේ අනාගතය ගැන කියන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකුත් කියන්නේ නැතුව ඇස් දෙක වහගෙනම ඉන්න එක. ඒ නිසා අල්ලිට තරහ ගිහින් එතනින් නැගිටලා යනවා. ඒ එක්කම සාමිතුමා ඇස් ඇරලා බය වෙලා වගේ ඉස්සරහා බලන් ඉන්නවා. මේ අතරේ ප්‍රතාප්ගේ ගෝලියෝ සෙට් එකක් අඩියක් ගහන ගමනුයි ඉන්නේ. කැලේ මැදි නැවිදන් එන බොම්මිටයි ගමේ ටික දෙනෙකුටයි මේ කට්ටියව හම්බෙනවා. ඉතින් මේ වෙලාවේ බොම්මිව දකින ප්‍රතාප්ගේ කට්ටිය එයාලට කරදර කරන්න හදනවා. ඒ වෙලාවේ එතනට එන්නේ අල්ලි එක්ක සෙංගුගේ ඇතා සේනා. ඔන්න ඉතින් අපි ඒක ප්‍රශ්නයකට උත්තරයක් නම් හම්බුණා. ගංගා සෙංගුගේ තාත්තට පහර දීලා යාලේශ්වර ප්‍රතිමාව අරන් ගියපු වෙලාවේ සෙංගුට එයාලගේ ආපහු ප්‍රතිමාව බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ වෙන කවුරුත් නිසා නෙවෙයි. මෙන්න මේ සේනා කියන ඇතා නිසා. මේ වෙලාවේදීත් බොම්මි හැම බේරෙන්නේ සේනා නිසා. ඔන්න ඉතින් කොලෙජ් එකේ කමරත්සා ළමයි යාලි කන්තරන්ට මේ සූදානම. මෙයාලව ගයිඩ් කරන්නේ සුරලි කියන නිලධාරියයි. මේ හැමෝම ඔන්න ඇතුල් වෙන්නේ යාලි කඳ පාමුලටයි. රෑ වෙනවත් එක්කම ගංගා එයාගේ පිරිසයි එන්නේ කෝවිලේ හිටපු සාමිතුමා ඉන්න තැනට. ඒ ඇවිත් ඉඩුම්බන් සාමිතුමාගෙන් අහන්නේ මේ පාරවත් අපිට යාලීශ්වර ප්‍රතිමාව ගන්න පුළුවන් වේද කියලා. ඒත් සාමිතුමා කියන්නේ ඒක එහෙම වෙන්නේ නැහැ. කෙනෙක්ගේ ද්‍රෝහිකමක් නිසා ඉඩුම්බන්ගේ මරණය තීරණය වෙලා ඉවරයි කියලා. මේ වෙලාවේ අපි හීනකින්වත් නොහිතපු දෙයක් තමයි වෙන්නේ. මොකද මේ සාමිතුමා එක තරහ ගන්න ගංගා සාමිතුමාව එතනම මරලා දානවා. මෙතනින් එහාට අපි වෙක්කන් යන්නේ උදේ කුරංගනී ගමේ වෙන සිද්ධියකටයි. මෙයාලා කතා වෙන්නේ සාමිතුමාගේ මරණය ගැනයි. මේ ගැන කියලා කලබල වෙන පිරිසව සංසන් කරන බොම්මි කියන්නේ කොහොම වුණත් මේ පාර උත්සවයේ තියෙන එක කාටවත් නතර කරන්න බෑ කියලායි. ඔන්න එතකොටම සෙංගු පොරවරේකුත් කරේ තියන්. මෙයාලා ඉන්න තැනට එනවා. ඒ ඇවිත් පොරවරේ ඇතුලේ තියෙන දේ බිමට හැලනවා. ඉතින් මේක දැකලා ඒ ඉන්න අය විතරක් නෙවෙයි අපිවත් ෂොක් වෙනවා. මොකද මේ බිමට වැටුනේ ඔලු දෙකක්. බොම්මිට කරදර කරන්න හැදුව ප්‍රතාප්ගේ ගෝලයන්ගේ ඔලු තමයි මේ විදිහට පොරවර එක දාගෙන සෙංගු අරන් ඇවිත් තියෙන්නේ. ඔන්න කන්දතරණයට ආපු අයත් හපුරා කියලා යාලි කන්ද නගින ගමන් තමයි මේ වෙලාවේ ඉන්නේ. යාල කන්දේ පාමුල ඉඳන් දැන් ටික දුරක් ඇවිත් තමයි ඉන්නේ. යාල එහෙම යන අතරතුරේ
අපි වායෙත් අරන් යන්නේ කුරන්ගනී ගමේ වෙන සිද්ධියකටයි. ඔයාලා දන්නවනේ ඉතින් ඇත්තුන්ගේ කාල සීමාව ගැන. ඔන්න මේ සේනායටත් ගත කරන්න යන්නේ කාල සීමාවයි. මතකෙපෙන කාලේ ඇති වෙන ලක්ෂණ සේනායතගෙනුත් දකින්න තියෙනවා. සෙංගු අනිත් අයට කියන්නේ සේනට හොඳ තැනක් තෝරලා දම්වැල් දාලා ගැට ගහන්න කියලයි. මේ වෙලාවේ අල්ලි ගොඩාක් දුක් වෙන්නේ සේනව දම්වැල් දාලා ගැට ගහන්න කිව්ව නිසායි. මොකද අල්ලි ඒ තරම්ම සේනට ගොඩක් ආදරේ. ඉතින් මේ කොටසත් ඒ විදිහට ඉවර වෙනවත් එක්කම අපි ආයෙත් එක්ක යන්නේ කොලෙජ් ළමයින්ගේ සිදුවීමකටයි. ඔන්න මෙයාලගේ යාළුවෝ දෙන්නෙක් මෙයාලට මගහැරලා කියලා තව කෙනෙක් කාමරාජ්ට කියනවා. ඉතින් මෙයාලා හැමෝම එකතු වෙලා මේ දෙන්නව හොයන්න පටන් ගන්නවා. මේ මගහැරිලා ඉන්නේ රාම් සහ මෛත්‍රී කියන ළමයි දෙන්නයි. මෙතනින් එහාට පෙන්වන්න යන්නේ එයාලා දෙන්න මොන් දෙන අකරතැබ්බයක්. ඉතින් ඔන්න මෙයාලා අඩිවාරම් කට්ටියකට කොටු වෙනවා. එයාලා ඒ දෙන්නව අරන් ඉදුම්වල ළඟට යනවත් එක්කම අපිට අනිත් පැත්තෙන් මේ දෙන්නව හොයන්න යන එයාලගේ යාළුවන්න පෙන්නනවා. එයාලට එක තැනකදී රාම්ගේ කැමරාවේ කේස් එක හම්බෙනවා. ඒක දැකලා කලබල වෙන අය ආයෙත් ඒ දෙන්නව හොයන්න පටන් ගන්නවා. ඒත් එක්කම අපිට ආයෙත් දකින්න හම්බෙන්නේ ගැට ගහලා ඉන්න රාම් සහ මෛත්‍රීවයි. මේ දෙන්නා ඉන්නේ ඉදුම්බන් ළඟයි. මේ වෙලාවේ මෙයාලා මේ කරන්න යන්නේ ඒ ළමයි දෙන්නව බිලි දෙන්න. ඒත් එයාලට ඒක කරන්න නම් හම්බෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙම මෙතනට ප්‍රතාප් වෙනවා. ප්‍රතාප්ව දැකපු ගමන් මෛත්‍රී තාත්තා කියලා කෑ ගහනවා. ඔන්න ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න හම්බෙන්නේ මේ ඉන්නේ ප්‍රතාප්ගේ දුව කියලා. ඉතින් මේ වෙලාවේ ඉදුම්බන්ට බයින ප්‍රතාප් තමන්ගේ දුව වැරන් මෙතනින් යන්න හදනවා. මෛත්‍රී තාත්තට කියනවා රාම්වත් එක්කන් යමු කියලා. ඉදුම්බන්ට රාම අතාරින්න කියන ගමන් මෛත්‍රී විතරක් එතනින් එක්කගෙන යනවා. ඔන්න ඊට පස්සේ පෙන්නන්නේ සේනායත දම්වැල් කඩාගෙන ගම පැත්තට ගියා කියන පණිවිඩය සෙංගුට කියන්න දුවගෙන එන දෙන්නෙක්ව. ඉතින් මේ ආරංචියත් එක්කම සෙංගු ඉක්මනින් යන්නේ ගම පැත්තට. මේ යනකොට දකින දෙයි සෙංගු ගල් ගහනවා. මොකද සේනා ඉස්සරහා ඉන්නේ තමන්ගේ එකම දුව අල්ලි. සේනාට කතා කරන ගමන් අල්ලි ළඟට කිට්ටු වෙන සෙංගු අල්ලිව එතනින් එක්කගෙන බොම්මි ළඟට යවනවා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා ආයෙත් සේනාව ගැට ගහනවා. අල්ලි එක්කම් බොම්මි ආපහු ගමට යන්න හැරෙනකොටම ආයෙත් දම්වැල් කඩාගෙන සේනා අල්ලි ළඟට එන්න හදනවා. තමන්ට සේනා කතා කරනවා කියලා හිතන අල්ලිට වෙන්නේ මේ වෙලාවේ නොහිතන දෙයක්. අල්ලිට හැමෝම කෑ ගහලා කියනවා ඇතා ළඟට යන්න එපා කියලා. ඒත් අල්ලි කවුරුවත් ගැන හිතන්නේ නැතිව සේනා ළඟට දුවන් යනවා. මේ වෙලාවේ වෙන දේ බලන් ඉන්න අපිටත් දැනෙනවා. මොකද මද කිපි විහිළු වැටිලා ඉන්න සේනා මේ පුංචි මල් කැකුලට පහර දෙනවා. මේ වෙලාවේ ගලක හැප්පෙන අල්ලි හැමෝම අඬවලා එතනම අවසන් හුස්ම හෙලනවා. ඔයාලට මතකද අල්ලි සමිතුමා ළඟට ගිහින් එයාගේ අනාගතය ගැන ඇහුවත් සමිතුමා වචනයක්වත් කිව්වේ නැහැ කියලා. ඉතින් කොහොමද මෙහෙම වෙනවා කියලා ඒ පුංචි හිතට කියන්නේ. සමිතුමා ඒකයි ඒ වෙලාවේ නිහඬව ඉඳලා තියෙන්නේ. ඉතින් ඒකම අල්ලිගේ අවසන් කටයුතු කරන ගමේ සියලු දෙනාටම විතරක් නෙවෙයි අපිටත් මේ වුණ දේ හිතා ගන්න බෑ. හීනයක් වගේ. මේ විදියට හැමදේම අවසන් වුණාට පස්සේ එක රැයක සෙංගු හීනයක් දකිනවා. තමන්ගේ දුව අල්ලි හීනෙන් ඇවිත් සෙංගුට කතා කරනවා. තාත්තේ මට හරිම බයයි. අම්මව හොඳින් බලාගන්න. මට හරිම පාළුයි තාත්තේ. සේනාව ඉක්මනින් හොයාගන්න. එයා හරිම අහිංසකයි. මෙහෙම කියලා ඉවර වෙනවත් එක්කම සෙංගු කෑ ගහගෙන නැගිටලා අඬනවා. බොම්මිත් ඇහැරෙනවා. බොම්මිත් අඬනවා. මේ වෙලාවේ බලන් ඉන්න අපිටත් දැනෙන්නේ ඒ තරම් මේ වේදනාව අපිටත් දැනුන නිසායි. ඉතින් සෙංගු බොම්මිට කියන්නේ උත්සවයේ වැඩ ටික හොයලා බලලා කරන්න. මම සේනාව හෙට උදේම හොයන්න යන්නම් කියලා. මේ විදිහට තවත් දවසක් උදා වෙනවත් එක්කම අපිට පෙන්නන්නේ ප්‍රතාප්ව. තරහින් මෛත්‍රීව හොයන්න යන ප්‍රතාප් මෛත්‍රී ඉන්න කාමරේ දොරට අයියෙන් ගහලා දොර අරින්න කියනවා. රාම්ව එක්ක ආපු නැති නිසා මෛත්‍රී මේ වෙලාවේ තාත්තා එක්ක තරහිනුයි ඉන්නේ. ඒ නිසා තාත්තව ගණන් ගන්නේ නැහැ. ප්‍රතාප්ට මේ වෙලාවේදී කෝල් එකක් එනවා. ඉතින් ඒ සංවාදය අහන් ඉන්න මෛත්‍රී බය වෙනවා. කවුද කතා කරන්න ඇත්තේ? මොකටද මෛත්‍රී බය වෙන්නේ? කොහම වුණත් මේ ප්‍රතාප් නම් මොකක් හරි ලොකු ගේමකටයි මේ දඟලන්නේ. මේ වෙලාවේ ප්‍රතාප එතනින් යනවත් එක්කම මෛත්‍රීත් එතනින් පැනලා ආවෙත් කැලෑව පැත්තට දුවනවා. ඔන්න ඉතින් සෙංගු සේනාව හොයන්න පටන් අරන් පොලිසියේ අයයි ගමේ කට්ටිය එක්ක එකතු වෙලා හැම පැත්තටම බෙදලා ගිහින් සේනාව හොයනවා. ඔන්න ඔය වෙලාවේ තමයි පොලිසියේ අයව ආපහු කැඳවන්නේ. සෙංගුගේ උදව්වට ගියපු පොලිසියේ අය
කෙලින්ම එන්නේ කොලෙජ් එකේ ළමයි නතර වෙලා ඉන්න තැනට. ඒ වෙලාවේ නොහිතපු දෙයක් සිදු වෙනවා. මොකද පොලිසිය අය අර ළමයි ඔක්කොටම පාර දෙනවා. ඉතින් එයාලා ගුටි කාලා නිකන් ඉඳීද? කොහෙත්ම නෑ. එයාලත් ඒ ආපු නිලධාරීන්ද හොඳටම පාර දීලා එතනින් පැනලා දුවනවා. එයාලා සුරලිවත් අතගෙනම කැලේ පැත්තට තමයි දුවන්නේ. ඔන්න ඔය වෙලාවේදී තමයි ටික දුරක් දුවගෙන ආපු එයාලා අතරමං වෙලා කියලා එයාලට තේරෙන්නේ. සුරලි මහලොකුවට ළමයිව ගයිඩ් කරාට එයා මෙලොවේ දෙයක් දන්නේ නැහැ. ඔය අතරේ අපිට ආයෙත් පෙන්නන්නේ සේනව හොයන් ගියපු සෙන්ගු ඇතුළු පිරිස. එයාලා ඔහොම ඇවිදන් යනකොට එක්කෙනෙක්ට කාගේදෝ එක සපත්තුවක් හම්බෙනවා. ඉතින් මෙයාලා ඒ ළඟපාත කවුරු හරි ඉන්නවද කියලා හොඳට හොයලා බලනවා. ඔව් එයාලා හිතුවා හරි සෙන්ගු එක්ක ආපු එක්කෙනෙක් දකිනවා කවුරු හරි වැටිලා ඉන්නවා කියලා. ඉතින් සෙන්ගුත් එතනට එනවා. ඇවිත් බලනකොට අපිට තේරුම් යන්නේ ඒ ඉන්නේ මෛත්‍රී කියලා. අපි එයාව දන්නවා වුණාට සෙන්ගුලා එයාව දන්නේ නැහනේ. මෛත්‍රී ඉන්නේ සිහිය නැතුව. සෙන්ගු ගිහින් කතා කරනකොට මෛත්‍රීට සිහිය එනවා. සිහිය ආවත් මෛත්‍රී ඉන්නේ හොඳටම තුවාල වෙලා ගොඩක් අමාරුවෙන්. ඉතින් මේ සෙන්ගු අහනවා ඔයා කවුද? මොකද ඔයාට මේ වුනේ කියලා. මම මෛත්‍රී වන සංරක්ෂණ නිලධාරී ප්‍රතාප්ගේ දුව කියලා මෛත්‍රී එයාව හඳුන්වලා දෙනවා. මෙන්න මේ වෙලාවේදී මෛත්‍රී කියන දේ සෙන්ගුලා හොඳටම කලබල වෙනවා. මොකද එයා කියන්නේ මගේ තාත්තා හොඳ කෙනෙක් නෙවෙයි. එයා යාළුවී උත්සවයේ දවසේ ගම විනාශ කරලා ප්‍රතිමාව අරගන්න හදන්නේ කියලා. කොහොමද මෛත්‍රී එහෙම කියන්නේ? ඔයාලා හිතුවා හරි. මොකද අර වෙලාවේ තාත්තට ආපු කෝල් එකේ කතා වුණදී මෙයා ආගෙන හිටියනේ. එතනදී ප්‍රතාප්ට කතා කරපු කෙනා කිව්වේ ඉක්මනින් යාළුවීශ්වර ප්‍රතිමාව ගෙනත් දෙන්න කියලා. ඔයාලා එතන හිටියනම් මොකද කරන්නේ? මෛත්‍රී වගේ තාත්තව පාවා දෙනවද? ඒ වෙලාවේ මෛත්‍රී ගන්නේ තාත්තා වුණත් ප්‍රතාප්ගේ පැත්ත නෙවෙයි. ඉතින් ප්‍රතාප් කියන්නේ කවුද කියලා අපිටත් තේරුම් යන්නේ ওই වෙලාවේදී තමයි. ඒත් එක ප්‍රශ්නයක් තියෙනවා. කවුද ප්‍රතාප්ගේ පිටිපස්සෙන් ඉන්න කතාවේ මහමුලකඩු ප්‍රතිමාව ඉල්ලලා කෝල් කළේ යාමද? අපි යමු කතාවේ ඉස්සරහට. මෛත්‍රී කියපු දෙයින් හොඳටම කලබල වෙන අය සේනව හොයන එක පැත්තකට දාලා යන්නේ එයාලගේ ගමට. හැබැයි ඊට කලින් මෛත්‍රීව ඉස්පිරිතාලෙට එක්කන් යන්න කියලා තව කෙනෙකුට කියලා සෙන්ගු අපව ගමට එන්නේ. ඉතින් අර ආරංචිය අහනවත් එක්ක ගම්මු කලබල වෙලා එතන ඉන්න ටික දෙනෙක් යාලීශ්වර ප්‍රතිමාව ගැන වෛරයක් හිතේ තියාගෙන තමයි කතා කරන්නේ. ඒ අනිත් අය නම් හිතන්නේ යාලීශ්වර ප්‍රතිමාව නිකම් පිළිමයක් විදියට නෙවෙයි. ඒ යාලව ආරක්ෂා කරන දෙවියෝ කියලා. කොහොම වුණත් මෙයාලා අතර වෙන රණ්ඩුව නම් නතර කරන්න සෙන්ගුට සෑහෙන වෙලාවක් යනවා. කාගේවත් හිතක් නොරිදෙන්න. ඒ වගේම දෙවියන්ට වගේ භක්තියෙන් වැඳුම් පිදුම් කරන යාලීශ්වර ප්‍රතිමාව ගැන වෛරයක් හිතේ තියන් ඉන්න අයගේ ඒක නැති කරන්නත් සෙන්ගු කරන්නේ දේව ප්‍රතිමාවේ අතීත හාස්කම් ගැන කියන එකයි. ඒ වෙලාවේ කියන විදිහට මේ ප්‍රතිමාව තුන් පාරක්ම කෝවිලෙන් පිටට ගිහින් තියෙනවා. ඒත් අපිවත් පුදුම හිතන දේවල් තමයි මේ තුන් පාරම වෙලා තියෙන්නේ. මොකද පළවෙනි පාර උතුරු ඉන්දියාවෙන් ආපු හොරු දෙනෙක් තමයි මේ ප්‍රතිමාව හොරකම් කරලා තියෙන්නේ. ඒත් වැඩි දුරක් යන්න කලින් මේ ප්‍රතිමාව උස්සන්න ඉන්න බැරි තරම් බරට දැනලා තියෙනවා. ඉතින් මේ හොරු දෙන්න හොඳටම බය වෙලා ඒක එතනම දාලා දුවලා ගිහින් තියෙනවා. දෙවෙනි පාර වෙලා තියෙන්නේ පපුව පිච්චිලා අපිටත් බය හිතෙන සිද්ධියක්. කේරළෙන් ආපු හොනියම් කණ්ඩායමක් තමයි මේක උස්සන්න ගිහින් තියෙන්නේ. ඉතින් එයාලටත් වැඩි දුරක් යන්න නම් හම්බෙලා නැහැ. මොකද එයාලා ආපු වාහනේ එයාලා එක්කම ගිරේ අරගෙන පිච්චිලා අළු වෙලා ගිහින්. දන්නවද? ඒතේ ප්‍රතිමාවට නම් කිසිම හානියක් වෙලා නැහැ. ඔන්න තුන්වෙනි පාර වෙන දේ අහලා ඔයාලට තිබ්බ ප්‍රශ්නයකට නම් උත්තරේ හම්බෙනවා. ගංගාගේ තාත්තා අඩිවාරම් පැත්තට මේ ප්‍රතිමාව අරන් යන්න ගිහින් තියෙනවා. ඒත් එයාට වෙලා තියෙන්නේ ගංගා හිතන් ඉන්න දේ නම් නෙවෙයි. සෙන්ගුගේ තාත්තා ඉස්සරහම ගංගාගේ තාත්තා ලේවමනේ දාලා තමයි මැරලා තියෙන්නේ. ගංගා ඉන්නේ තාමත් වැරදි වැටහීමක කියලා අපිට දැන් තේරෙනවා. සෙන්ගුගේ මේ කතාවෙන් සංසම්මන පිරිස තමන්ගේ පණ නැති වුණත් යාලි උත්සවයේ තියන්න කැමති වෙනවා. ඔන්න ඊළඟට අපි වැරගෙන යන්නේ රෑ වෙන සිද්ධියකට. කැලේ අතරමං වුණ කොලෙජ් ළමයි කතා කර කර ඉන්නවා පෙන්නනවා. ඉතින් මෙයාලගෙන් එක්කෙනෙක්ට වතුර තිබහක් ඇවිත් තව කෙනෙක්ගෙන් වතුර ඉල්ලනවා. මේ ළඟ ඇලක් තියෙනවා. අලි වතුර බොන්නෙත් ඒකෙන්. ගිහින් ඒකෙන් වතුර බීලා එන්න කියලා සුරලි විහිළු කරනවා. මේ කතාව ඇහෙන රාම්ට හොඳ අදහසක් ඔලුවට එනවා. ඉක්මනට නැගිටලා කාමරාජ්ට කියන්නේ ඇලදිගේ ගියොත් නම් කුරංගනී ගමට යන්න පුළුවන් කියලා. මොකද ඒ ඇල පටන් ගන්නෙ කුරංගනී ගමෙන්.
ඒ අදහස් අනුමත කරන සුරලිත් කියන්නේ දැන් අපි යන්න පටන් ගමු කියලයි. ඕම යන අතරතුරේදී මෙයාලට වෙන්නේ නම් ආයෙත් හොඳ දෙයක් නන් නෙවෙයි. මොකද ඒ කන්දේ වෙනත් ගෝත්‍රික කණ්ඩායමකට මෙයාලව අහු වෙනවා. එයාලා එතන හැසිරෙන විදිහට මේ හැමෝම බය වෙනවා. හැබැයි කිසිම කෙනෙක්ට අනුතරක් නම් කරන්නේ නැහැ. මොකද එයාලා යාලි භක්තිකයෝ. ඉතින් එතනින් කොහොම හරි මේ කොලේජ් ළමයි ටික පැනලා දුවනවා. කොහොම හරි මේ අය දුවන්නේ සෙංගුලාගේ කෝවිලට. සෙංගුලත් යාලි උත්සවයට සූදානම් වෙන ගමනෝයි ඉන්නේ. ඉතින් කෝවිලට ආපු කට්ටියව දකින සෙංගුලා අහන්නේ ඔයාලා කවුද කියලා. උත්තර දෙනකොට සෙංගුලාට තේරුම් යනවා මේ මෛත්‍රීගේ යාළුවෝ ටික කියලා. ඉතින් එයාලට රැට ඉන්න හොඳ තැනක් හදලා දෙන්න කියලා තව කෙනෙක්ට උපදෙස් දෙනවා. ඔන්න අපි පුලපලා බලන්න හිටපු වෙලාව. ඔව් මේ තමයි යාලි උත්සවය. ඒ අතරේ ගංගාගේ කට්ටිය මේ හදන්නේ යාලීශ්වර ප්‍රතිමාව එයාලගේ අතට ගන්න. ඔන්න එයාලත් එන්න හදන්නේ යාලි උත්සවයේ තියෙන තැනට. යාලි උත්සවය මේ විදිහට ඉවර වෙනවත් එක්කම වෙන්න යන්නේ නම් හොඳ දෙයක් නෙවෙයි. ඔන්න ඒ තැනට ප්‍රතාපුත් ආවා. ඇවිත් වටපිට බැලුවත් කවුරුවත් පේන්න නම් නෑ. ප්‍රතාප් ඇවිත් ඉන්නේ තනියම නම් නෙවෙයි. ඔව් ඔයාලා හිතුවා හරි. ප්‍රතාප්ගේ වචනවලට රැවටෙන ගංගත් ඔන්න ප්‍රතාප් එක්ක ඇවිත් ඉන්නේ. ඒ එක්කම එතනට එන්නේ වෙන කවුරුත් නෙවෙයි. අපේ හීරෝ සෙංගු. ඇවිත් ඉන්නේ තනියම. ප්‍රතාප් ගංගාට කියන්නේ ප්‍රතිමාව ඉල්ලගන්න කියලා. ඉතින් ගංගා සෙංගුගෙන් ප්‍රතිමාව ඉල්ලනවා. කියන දේ කනකටවත් නොගන්න සෙංගු මරන්න ඉඩුම්බන් දෙපාරක් හිතන්නේ නෑ. තමන්ගේ කෙනෙක්ව ඉස්සරහට යවලා සෙංගුව මරලා සෙංගුගේ ඔළුව ඇරන් එන්න කියලා කියනවා. ඉතින් ඉඩුම්බන් කියන දේ අහලා ඉස්සරහට යන කෙනා සෙංගු අතින් මැරෙනවා. අපි හිතුවේ සෙංගු ඇවිත් ඉන්නේ තනියම කියලානේ. සෙංගුගේ ගමේ අය එහෙම සෙංගු තනි කරයිද? කොහෙත්ම නෑ. ඔන්න මේ වෙලාවේදී බොම්මි එක්ක ඇවිත් ඉන්නේ ගමේ හැමෝම. ඉතින් මේක දැකලා ප්‍රතාප්ට පුදුම හිතෙනවා. හිතන්නේ නැති ලේසියෙන් ප්‍රතිමාව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් දැන් මොකක් වෙයිද? ඔව් ඉතින් කඩු කිනිසි යරන්න ඇවිත් ඉන්නේ සාම සාකච්ඡාවකට නෙවෙයිනේ. ඔන්න ඉතින් ඇඟ සීතල වෙලා යන යුද්ධයක් තමයි දැන් වෙන්න යන්නේ. සෙංගු ගංගා සටන පටන් ගත්තා. කවුරුද එනයිද? කාටද ප්‍රතිමාව අයිති වෙන්නේ? ඒ වගේම අපිට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රතාප් එයා මොකක් කරයිද? මේ ප්‍රශ්නෙත් එක්කම අපි යමු කතාවේ ඉස්සරහට. ඔන්න ඉතින් සෙංගුත් වැඩේ පටන් ගත්තා. ප්‍රතාප් නම් හරි උජාරුවෙන් බලන්න ඉන්නේ මේ සටන දිහා. ගංගා අතින් සෙංගුගේ කට්ටිය මැරෙනකොට සෙංගුත් ගංගාගේ අයව මරනවා. ওই වෙලාවේදී තමයි ඉඩුම්බන් ඇවිත් සෙංගුව මරන්න හදන්නේ. ඉතින් තමන්ගේ සැමියව මරන්න දීලා බොම්බි බලන්නේ දීද? එයත් පිටිපස්සෙන් ඇවිත් ඉඩුම්බන්ට ආයුධයකින් පාර දෙනවා. ඒ එක්කම ඉඩුම්බන් සෙංගුව අතහැරලා බොම්බිගේ බෙල්ලෙන් අල්ලගෙන පහර දෙන්න පටන් ගන්නවා. අනේ ඉතින් බොම්බි ඒ පහරට බිම ඇදගෙන වැටෙනවා. ඉඩුම්බන්ගේ වීරුවත් එක්ක බොම්බිට ගහන්න කකුල උස්සනවත් එක්කම සෙංගුව ඇවිත් ඉඩුම්බන්ට පාර දෙනවා. ඒ පාරත් එක්කම ඉඩුම්බන්ට නම් ගැලවීමක් නෑ. ප්‍රතාප්ටත් දැන් තේරලා තියෙන්නේ එයාගේ ප්ලෑන් එක අවුල් වීගෙන යනවා කියලා. ඉතින් තරහින් මේ දිහා බලන් ඉන්න ප්‍රතාප් ඊළඟට කරන්න යන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. ප්‍රතාප්ගේ සංඥාවෙන් ගෝලයෝ ටික වාහනේ පැත්තට හැරිලා යනවා. අපිට හිතෙන්නේ එයාලා වැඩේ අතහැරලා යන්න හදනවා කියලා. ඒත් වෙන්නේ රණ්ඩු අතරතුරේදී පැහැරගත් සෙංගුගේ නංගිලා අතට දෙනාව ප්‍රතාප්ගේ වාහනේ ඉස්සරහට ගෙනල්ලා දන ගස්සන එක. එයාලට හෙලවෙන්නවත් කතා කරන්නවත් බෑ. ඉඩුම්බන්ට පහර දෙන්න යන සෙංගුට ප්‍රතාප් කතා කරනවා. ප්‍රතාප්ගේ හඬත් එක්ක ඒ පැත්තට හැරෙන සෙංගු දකින දෙයින් ෂොක් වෙනවා. අතේ තියෙන ආයුධය බිමට දානවා. කර කියා ගන්න දෙයක් නැති වෙනකොට වෙන්න යන්නේ මොකන්ද කියලා හිතාගන්න බැරුව අසරණකමින් නංගිලා දිහා බලන් ඉන්නේ. එතනින් එක නංගි කෙනෙක් සෙංගුට අයියේ කියලා මහා අයියෙන් කෑ ගහනවා. ඒ එක්කම නොහිතපු විදිහට ප්‍රතාප් කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් වගේ ඒ නංගිට වෙඩි තියලා මල්ල දානවා. ඉතින් අනිත් නංගිලාටත් මැරෙන්න දීලා සෙංගු බලන්නේ නේද? ප්‍රාණාපයක් වගේ නංගිලාව ප්‍රතාප් ළඟ තියන් ඉන්නකොට සෙංගු තවදුරටත් යුද්ධ කරන්න යන්නේ නැහැ. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ප්‍රතාප් ගංගාට කියනවා ප්‍රතිමාව අරන් එන්න කියලා. දැන් ඉතින් සෙංගුගේ කට්ටිය ඉන්නේ ගංගාගේ යටතේ. ඒ එක්කම ඉඩුම්බන්ව ප්‍රතිමාව අරන් එන්න ගංගා යවනවා. ඔන්න ඉතින් ඉඩුම්බන් මේ යන්නේ ප්‍රතිමාව අරන් එන්න. ප්‍රතිමාව දකින හැමෝම ප්‍රතිමාව දිහා බලන් හයියෙන් සාදුකාර දෙනවා.
ගංගා නම් ඉන්නේ හරිම සතුටින්. ඒත් එයාගේ සතුට වැඩි වෙලා තියෙන්නේ නෑ. මොකද දැන් වෙන්න යන්නේ බලන්න අපිවත් නොහිතපු දෙයක්. හැමෝම බලන්නේ කවුද ඉඩුම්බන්ට වෙඩි තිබ්බේ කියලා. ඔව් ඉඩුම්බන්ට වෙඩි තිබ්බා. ප්‍රතිමාවත් එක්කම ඉඩුම්බන් මහ පොළොවට ඇදගෙන වැටෙනවා. දකින්න අපිටත් හිතාගන්න බැරි ඒ වෙඩි තිබ්බේ කවුද කියලා. ඒ එක්කම එතනට තව ජීප් එකකින් කෙනෙක් එනවා. ඔව් මේ ඉන්නේ කතාවේ මහමලකරු ප්‍රතාප්. මෙයා එක්ක තමා ඔච්චර දවසක් ප්‍රතිමාව ගන්න ප්ලෑන් කළේ. ඒ ඇවිත් එතන ඉන්න හැමෝටම එයා දෙවියන්ගේත් රජා කියලා තමයි එයාම හඳුන්වලා දෙන්නේ. මම එයාට ලේසියටත් එක්ක මහමලකාරයා කියලාම කියන්නම්. ඔන්න ඉතින් හරිම කැත කුරිරු හිනාවක් දාන මෙයා ළඟට කවුරුවත් නොහිතපු විදිහෙන් එන්නේ ගංගාගේ කෙනෙක්. ඒ ඇවිත් ආයුධයෙන් පහර දෙන්න යනකොටම අනේ ඉතින් අර හයිය අත්වලින් මැරුම් කනවා. ගංගා නම් ඉන්නේ හිතේ දුක හිර කරන් හොඳටම කේන්තියෙන්. ඒ එක්කම ඉතින් මේ මහමලකාරයා ගංගාගේ පිරිසෙන් ටික දෙනෙකුට වෙඩි තියලා දානවා. උන දේ හිතාගන්න බැරුව ගංගා ප්‍රතාප් දිහා බලන් ඉන්නේ. දැන් තේරෙනවා ඇත්තේ ප්‍රතාප්ට මෙච්චර කල් රැවටිලා හිටියේ කියලා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී තමා අපිට තේරුම් යන්නේ අර සාමිතුමා කියපු කතාව. නිකරුණේ ගංගාවේ මනුස්සයා මරලා දැම්මනේ. මොකද එදා ඒ සාමිතුමා කිව්වේ කෙනෙක්ගේ ද්‍රෝහිකමකින් ඉඩුම්බන් මැරෙනවා කියලා. ඉතින් ඒ කිව්වා වගේම කතාව ඇත්ත වුණා. දැන් ඉතින් ගංගා තනි වුණා. ඔන්න කතාවේ මහමලකාරයා ප්‍රතිමාව අරන් එන්න කියලා තව දෙන්නෙක්ට අණ කරනවත් එක්කම එයාලා සෙංගු ළඟ වැටිලා තියෙන ප්‍රතිමාව අරන් ගිහින් දෙනවා. ඊට පස්සේ මහමලකාරයා එන්නේ සෙංගු ළඟට. ඒ එක්කම කියන්නේ ප්‍රතිමාව අවුරුදු 10ක් තිස්සේ හොයන්නේ එයා ළඟ තියෙන ලක්ෂ 25ක් ප්‍රතිමාවලට වඩා මේ ප්‍රතිමාව ගොඩක් වටින නිසා කියලා. එහෙම කියලා ඊළඟට යන්නේ ගංගා ළඟට. හරිම කැත විදිහට ගංගා දිහා බලලා කියනවා ඔයා හරිම ලස්සනයි. ප්‍රතිමාවක් වුණා නම් ඇඳෙන් තියා ගන්නවා කියලා. මේ කිව්ව දෙයට ගංගාට නම් හරිම කේන්ති. ඔන්න ඉතින් මේ මහමලකරු සෙන්ගුට්ටුවන්ට වෙඩි තියලා මරන්නයි හදන්නේ. ප්‍රතාප් ගංගාට වෙඩි තියන්න හදන්නේ. එයාලා හිතන් ඉන්නේ එයාලා දිනුවා කියලා. එයාලගේ බලාපොරොත්තු සුන් වෙන්න යන්නේ කියලා. එයාලා හීනකින්වත් හිතන්න නැතුව ඇති. මොකද මෙච්චර දවසක් හොයාගන්න බැරි වුණ සේනා ඔන්න කෑ ගහගෙන මෙතනට එනවා. සත්තුන්ට උනත් අනතුරක් වෙන්න යනකොට දැනෙනවලුනේ. ඉතින් මේ සේනාටත් එහෙම වෙන්න ඇති නේද? සේනාගේ හැසිරීම දැකලා බය වෙන ප්‍රතාප් සහ මේ මහමලකඩු අනේ ඉතින් සේනාට වෙඩි තියලා දානවා. ඒ එක්කම කවුරුවත් නොහිතපු විදියට මෙතනට තව පිරිසක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර කැලෑවේ ඉන්න ගෝත්‍රික කණ්ඩායමයි. ඒ එක්කම කොලෙජ් එකේ කාමරාත් සහ ළමයි ටිකයි එතනට එනවා. ඉතින් මේ ඔක්කොම එකතු වෙලා මහමලකඩුගේ ගෝලියෝ ටිකට පහර දෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ගංගා ආයුධ අතට අරන් ප්‍රතාප්ලා ඉන්න පැත්තට යනවත් එක්කම සෙන්ගුත් ඒක යනවා. ඔන්න ඉතින් මෙච්චර කල් තරහා වෙලා හිටපු දෙන්න එකතු වෙලා මහමලකරුට පහර දෙනවා. මහමලකරුත් ඉතින් එසෙමිස කෙනෙක් නෙවෙයි. සෙන්ගු බිම දාලා පාගලා කුරර විනාවක් දානවා. ප්‍රතාප් ගංගාව ඇදගෙන ගිහින් හොඳටම පහර දෙනවා. බිම වැටෙන ගංගා එතන තිබ්බ ආයුධයක් අරන් ප්‍රතාප්ට ඇනලා මරලා දානවා. බොම්මි සෙන්ගු ඉන්න පැත්තට සෙන්ගුගේ ආයුධය විසි කරනවත් එක්කම ඒක අතට ගන්න සෙන්ගු මහමලකරුට හොඳටම පහර දෙනවා. ගෝත්‍රික දෙන්නෙක් මහමලකරුට හෙලවෙන්නවත් බැරි විදිහට අල්ලන්න ඉන්නේ. ඉතින් මේ ඉස්සරහට එන සෙන්ගු කියන්නේ උඹ නම් නෙවෙයි අපේ දෙවියෝ. සේනා තමා අපේ දෙවියෝ කියලා. එහෙම කියනකොට එතන ඉන්න හැමෝම සේනගේ නම කියලා කෑ ගහනවත් එක්කම සෙන්ගු දෙපාරක් හිතන්නේ නැතුව මහමලකරුට එයාගේ ආයුධයෙන් එල්ලා මරලා දානවා. මේම දෙයක් වෙයි කියලා හිණකින්වත් හිතන්න නැතුව ඇති නේද? ඔන්න ඉතින් සේනා දේව ප්‍රතිමාව අරන් සෙන්ගු ඉස්සරහට එනවා. ඇවිත් කුංචනාද කරලා සෙන්ගු අතට ප්‍රතිමාව දෙනවා. සෙන්ගුගේ කට්ටියත් එතනට එනවා. එක්කෙනෙක්ට මතක් වෙනවා සේනාට වෙඩි තිබ්බා නේද කියලා. අනේ ඉතින් ඒ එක්කම හැමෝගෙම ඇස් යන්නේ සේනා දිහාවට. සේනා බිමට ඇදගෙන වැටෙනවා. කාට හරි කරදරයක් වෙන්න යනකොට එතනට එන සේනා අර සෙන්ගු ඉස්සරහම එයාගේ අවසන් හුස්ම හෙලනවා. ඔන්න ඉතින් කතාවේ අවසානයේ අපිට පෙන්නන්නේ මෙච්චර කල් කුරංගනී ගමේ අය සේනා එක්ක කාලය ගත කරපු විදිහ. ඔන්න ඔහොමයි කතාව අවසන් වුනේ. වැරදි වැටහීමකින් හිටපු ගංගා අවසානට තනි වුණා. තණ්හාව නිසා ප්‍රතාප්ට සහ මහමලකරුට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. හිතේ භක්තිය සහ විශ්වාසය තියන් හිටපු සෙන්ගුටම අන්තිමේදී ප්‍රතිමාව අයිති වුණා. මොකද හිතෙන්නේ කතාව ගැන? ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න යන්න. අමතක කරන්නේ නැතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගෙන ඉන්න.
එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන කතාවක් අරගෙන එන්නම්. කතාව අවසන් වෙනකම් මාත් එක්ක හිටපු ඔයාලලා හැමෝටම ගොඩක් ස්තුතියි. හැමෝටම ජය වේවා.